bearish engulf pattern එකක් ගත්තම bearish engulf pattern එක up trend එකක් අවසානයේ ඇති වෙන්නේ. එතකොට අපි ඒක sell order එකක් විදිහට තමයි execute කරන්නේ. එතකොට bearish කියන එකේ අදහස bearish engulf කියන එකේ අදහස engulf කියලා කියන්නේ cover කරන් ඉන්නවා. එතකොට ඒක Japanese word එක. දැන් මෙතන bearish engulf bearish candle එකක් engulf කරන් ඉන්නේ. engulf කරන් ඉන්නේ bullish candle එකක්. එතකොට market එක sell position එකකට යන්න හේතු වෙන්නේ මොකද්ද? දැන් ඔයාලා දැන් ඉගෙනගෙන තියෙන bullish engulf එකක් වුණාම buy වෙනවා. bearish engulf එකක් වුණාම sell වෙනවා. හරි. ඒක නෙමෙයි අපි ඇත්තටම trading ඉගෙන ගත්තී logically ඉගෙන ගන්නවා. මෙතන sell වෙන්නේ ඇයි? මෙතන buy වෙන්නේ ඇයි? එතකොට ඔයාලට ඕනම තැනකදී market එකේ ඕනම scenario එකදී market එකේ movements identify කරගන්න. කොච්චරක් දුරට up වේද? කොච්චරක් දුරට down වේද කියන දේ අඳුරගන්න ලේසි මේ වගේ ඇතුළේ තියෙන logic එක ඉගෙන ගත්තා. basically ගත්තයින් පස්සේ bearish engulf pattern එකක bullish candle එක වගේ 110ත් 150ත් අතර bearish candle එකේ size එක වෙනවා නම් ගොඩක් හොඳයි 1 to 1.2 to 1 to 1.5 වගේ. මම chart එකට ගිහලා එයි කියලා ඔයාලට explain කරන්න. හරි අපි MT5 platform එකේ example එකක් බලමු. උඩට move වෙලා තියෙනවා ඊට පස්සේ market එක පහළ direction එකට move වෙලා තියෙනවා. දැන් මෙතන candlestick pattern එක මේ bearish engulf එක කොහොමද මෙතන වැඩ කරේ කියන දේ ගැන අපි කතා කරමු. හරි. දැන් මෙතන market එක වලට බලමු bullish candle ගොඩක් තියෙන bearish candle හරි පොඩි ප්‍රමාණයක් ලොකු bullish momentum එකක් market එකේ මෙතන ඉඳන් මෙතනට තියෙනවා. සහ මෙතන sell වෙච්ච හේතුව මේ bearish engulf එක විතරක් නෙමෙයි තව factors ගොඩක් තියෙන මෙතනින් characteristic එක change වෙනවා. change of characteristic තමයි structure change එක. ඒක තමයි අනිවාර්යෙන් වෙන්න ඕන දේ. සහ මෙතන අපි bearish engulf එක ගැන කතා කරමු. එතකොට bearish engulf එකේ rule එකක් තියෙනවා. මෙන්න මේ bearish candle එක open වෙන්න ඕන previous bullish candle එකට වඩා උඩින්. ඒ කියන්නේ price gap එකක් තියෙනවා. සාමාන්‍යයෙන් candlestick බලන්න මේක close වෙච්ච තැනින් relatively equal සහ equal positions. ඒ කියන්නේ සාපේක්ෂ වශයෙන් සමාන හා සමාන position වලින් තමයි previous candle එක close වෙච්ච තැනින් තමයි next candle එකට open වෙන්නේ. ඒතර engulf pattern වල price gap එකක් තියලා තමයි open වෙන්නේ. ඒ කියන්නේ previous close එකයි current open එකයි. ඒ කියන්නේ මේ bearish open එකයි අතර පොඩි price gap එකක් තියෙනවා. හරිද? ඒ price gap එක තියාගෙන තමයි open වෙන්නේ. හැබැයි ඒක අපි දැන් logically ගත්තයින් පස්සේ ඒ වගේ incidents හැමතිස්සෙම market එකේ හැම වෙලාවෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක හරියට traditional candlestick pattern එකක් වගේ. logically ගත්තයින් පස්සේ අපි මේ price gaps කියන එක කතා කරන්නේ නැහැ. ඒක relatively equal හරි equal positions වලින් ඒක open වුණාට කමක් නැහැ. මොකද අර වගේ incidents ඒ කියන්නේ price gaps තියෙනවා නම් ගොඩක් හොඳයි. හැබැයි ඒක නිතර වෙන්නේ නැහැ. එතකොට අපි trade කරද්දී ඒ වගේ pattern එකක් pop up වෙන්න මාසයකට එකපාරක් දෙපාරක්. ඒතර එහෙම pattern එකක් ඇති වෙලා අපිට වැඩක් නැහැ නේ. ඉතින් ඒක නිසා අපි ඒ ටික ignore කරලා මේ pattern එක අපිට trade කරන්න පුළුවන් විදිහට logically මම ඔයාලට කියලා දෙනවා කොහොමද trade කරන්නේ කියලා. හරි. මෙතනදී මේ price gap එකෙන් අපිට කියවෙන්නේ මොකද්ද? මේ price gap එකෙන් අපිට කියවෙන්නේ මෙතනින් bullish ලගේ ලොකු momentum එකක් තියෙනවා. buyers ලගේ momentum එකක් තියෙන නිසා ඊළඟ candle එකත් පොඩ්ඩක් උඩින් open වෙන්නේ. හරි. ඒ දීපු hidden momentum එකත් overcome කරලා මෙයා bearish candle එකකින් close කරනවා නම්. ඒතර sellers ලගේ momentum එක වැඩි. ඇයි? අර hidden gap එකත් එයාලා වහලා previous bullish candle එකේ lowest level එකටත් යටින් close වෙනවා කියන්නේ selling pressure එක එයාගේ වැඩි දැන්. අන්න ඒ හේතුව හින්දා තමයි මෙයා sell වෙනවා කියලා bearish engulf එකේ අපි අදහස් කරන්නේ. සහ ඒ sell වෙන logical reason එක ඒක තමයි. මේක bullish candle එකක් ඊට පස්සේ bearish candle එකක් මෙතන හැදෙනවා. හරිද? ඒතර ඔය හැදෙන bearish candle එකේ size එක ගැන කතා කරොත් මම කිව්වා මෙයා වගේ දෙගුණයක් වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ideal නම් 1 to 1.2 හරි 1 to 1.5 හරි. හරිද? මේ size එකේ. මේ ගොඩක් දෙගුණයක් තුන් ගුණයක් විශාලව ගන්න යන්න එපා. මොකද දෙන ලද කාල සීමාවක් තුල එයා ඒ වෙලාවේ ලොකු මොමන්ටම් එකක් දීලා තිනවා. උදාහරණයක් විදියට දැන් බලන්න මෙන්න මේ bearish candle එක කලින් bullish candle එකගේ 3 ගුණයක් විශාලයි කියලා කියන්නකෝ. ඔන්න ඔය විදිහට විශාලයි. ඒතර මේ weekly chart එක. එතකොට මේක ඇතුලේ candle 1 2 3 4 5යි. සති 5ක කරපු දෙයක් මෙයා
එක වීක් එක කැන්ඩල් එකකින් කරනවා. එතකොට එයාට මොකද හිතෙන්නේ? නිකන් ඔයා කෙනෙක් වැඩ කරනවා කියලා හිතන්න. ඒ කෙනා දවසින් කරන වැඩේ ඔයා දවස් භාගයෙන් කරනවා. එතකොට ඔයාට දැනෙන මහන්සිය වැඩි. මොකද පැය 24ක් යන වැඩේ ඔයා පැය 12න් කරනවා. එතකොට මෙයා සෙල් වෙන්න තියෙන ප්‍රවණතාවය අඩුයි. එතකොට එයාට මෙන්න මේ වගේ දෙයක් ඒ වෙලාවට වෙන්න පුළුවන්. එයා ලොකු සෙල් කැන්ඩල් එකක් හදලා නැවතත් RTO එකට යන්න පුළුවන්. return to origin ගිහිල්ලා සෙල් වෙන්න පුළුවන්. අන්න ඒකයි අපි ගුණයකට වඩා විශාල සෙල් කැන්ඩල් එකකින් අපි ඕඩර් එකක් යන්නේ නැති. මොකද අනික මෙතනට ඔයාට එන stop loss එක එන pips ගාන වැඩි. වැරදිලා තව entry loss තුනොත් එහෙම අපි probability නේ. ඒතර entry loss වෙන්න සම්භාවිතාවක් තියෙනවා. loss වුණොත් ඔයා loss වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් අපි trade කරද්දී risk management rules money management follow කරද්දී ඕව අපි අනිවාර්යෙන් හිතනවා. එතකොට දැන් ඔයා හිතන්නකෝ මේක ඉවසලා RTO එනකන් ඉඳලා ගත්ත කියලා. ඔයාලා stop loss එක මොකද්ද වෙන්නේ? මෙතනට එන. එතකොට ඔයා loss වුණාද loss වෙන්නේ අඩු මුදලක්. අපිට risk එක කියන එක අපි ජීවත් වෙන පරිසරයේ පවා තියෙන. හැබැයි අපිට ඒක risk එක minimize කරන්න පුළුවන්. අඩු කරගන්න පුළුවන්. ඒක තමයි අපි trade කරද්දී පුරුදු වෙන්න ඕන. ඉතින් bearish engulf pattern එකේ ඔන්න ওই දේ තමයි logical reason එකේ ආ sell වෙන්න සහ මේ price gaps කියන එක ඔයාලා on YouTube video PDF බලලා තියෙන price gap කියන ඒවා තියෙනවා. ඒක තිබ්බොත් හොඳයි. හැබැයි ඒක අවශ්‍යම නැහැ. හොඳට මතක තියාගන්න මේ තව rule එකක්. දැන් මෙයාට මෙන්න මේ වගේ ලොකු wick එකක් තිබ්බ කියන්නකෝ. හරිද? මෙයාත් ඔයාට engulf කියලා ගන්න පුළුවන්. හැබැයි මෙයා perfect engulf pattern නෙමෙයි. ඔයා මෙතන sell කරන්න පුළුවන්. හැබැයි මෙන්න මේ lowest level එකට යටින් candle එකක් close වෙනකම් monitor කරන්න. මොකද මෙයා කලින් bearish candle එකක් වෙලා තිබිලා තියෙනවා. ඒ කියන්නේ මෙච්චර දිග wick එකක් තියෙනවා නම් bearish candle එකක් වෙලා තිබිලා තියෙනවා. එතකොට මෙයා bullish candle එකක් උනේ අවසානයේ buyers ලගේ ලොකු price rejection එකක් නිසා. buyers ලා උඩට market එක තල්ලු කරන නිසා. හරිද? එතකොට නැවතත් market එක මේ level එකට එද්දි මෙතනින් නැවතත් අර sellers buyers ලා market එක උඩට තල්ලු කරන්න හැකියාවක් තියෙනවා. ඒ level එකට යටින් close වුණා කියමුකෝ. close වෙනකන් ඉන්න කියලා මම කියනවනේ. ඒ කියන්නේ මේ level එකෙන් දෙන buyers ලගේ reaction එක sellers ලගේ reaction එකක් විදිහට convert වෙන්න නිසා. හරිද? ඒ momentum එක එතන change වෙනවා. momentum change එකක් වෙනවා buyers to sellers. හරිද? අන්න ඒ lowest point ගැන හොඳට ඔළුවේ තියාගන්න, highest point ගැන ඔළුවේ තියාගන්න, candle වල mid point එක ගැන මෙන්න මේ psychology points ගැන ඔළුවේ තියාගන්න. ඒතර අපිට trade කරන්න හරිම ලේසි. ඉතින් ඒව ඔළුවේ තියාගෙන අනිවාර්යෙන් ඔයාලා trade කරන්න. මම හිතනවා bearish engulf pattern ගැන ඔයාලට හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. එහෙනම් අපි ආපහු ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ට්‍රේඩින් කෝස් කරන්න ලොකු ගණන් ගෙවලත් තවමත් හරියට ඉගෙන ගන්න බැරි වුණාද? ඔයා විතරක් දන්න දෙයක් YouTube වීඩියෝ එකක් දාලා නිකන් කියලා දෙයිද? ට්‍රේඩ් කරලා හැමදාම තියෙන සල්ලි ටිකත් නැති කරගන්නවද? ඒකට හේතුව තවම හොයාගන්න බැරිද? අපිත් එක්ක join වෙලා ඉගෙන ගන්න කැමතිද? මුලින්ම අපි මූලික දැනුම ලබා දෙනවා. පසුව අපගේ advanced strategy කියලා දෙනවා. ඒ කරලා අපි ඔබව අතාරිනවද? නෑ. එහෙම වෙන්නේ නෑ. ඔයාට අපි කරන මාකට් ඇනාලිසිස් ටිකත් ෂෙයා කරනවා. සම්පූර්ණ ගාස්තුව රුපියල් 3500ක් පමණයි වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අදම අපගේ ට්‍රේඩින් මෙම්බර්ෂිප් එක හා එක්වන්න. learntome.net